මෙන්න මේ විදිහට කපා ගන්න මයික්‍රෝ ග්‍රීන්ස් ටික අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලා හදන කෑම එකට එකතු කරගන්න. මගෙන් අහලා තිබුණා හදපු මයික්‍රෝ ග්‍රීන්ස් වලින් කෑමක් හදන්න කියලා. ඔන්න එහෙනම් ඒ වැඩේත් හරි. අද වීඩියෝ එකෙන් බලමු මං හදපු උළුහල් මයික්‍රෝ ග්‍රීන්ස් ටික කොහොමද හාවෙස්ට් කරන්න කියලා. මේ වීඩියෝ එක යන අතරතුර මං ඔයාලා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම්. හැබැයි ඒක මම දන්න විදිහට. ගොඩක් අය අහලා තිබුණා මේ මයික්‍රෝ ග්‍රීන්ස් බිස්නස් එකක් විදිහට කරන්න පුළුවන්ද? ඒක කොහොමද කරන්න කියලා. ඔයාලා මේ වීඩියෝ එකේ මුලින්ම දැක්කනේ කැපුවා මයික්‍රෝ ග්‍රීන්ස් ටික දැම්ම කෑමකට. ඒ කියන්නේ මේ මයික්‍රෝ ග්‍රීන්ස් ගොඩාක් පිරිසිදු වෙන්න ඕන. ඒ නිසා ඔයාලා මේකට ගන්න සීඩ්ස්, ට්‍රේස්, පොටින් මීඩියා, ඒ වගේම වතුර හැම එකක්ම පිරිසිදු වෙන්න ඕන. ඒ වගේම තමයි ඔයාලා මේ කරන හැම දෙයක්ම ග්ලව්ස් එකක් දාන් කරනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ වැදගත් දේ තමයි මේවා හාවෙස්ට් කරාට පස්සේ පැකින් කරන විදිය. මතකද මං කලින් වීඩියෝ එකේ කිව්වා මේවා පැක් කරන්න ඕනේ එයා ටයිට් කන්ටේනර්ස් වල. ඒ කියන්නේ මේවා බිස්නස් එකක් විදියට කරනවා නම් වැකියුම් පැකින් තමයි හොඳම විදිය. හැබැයි මේ විදියට පැක් කරන්නත් පුළුවන්. එහෙම කරනවා නම් මේ ඇතුළේ එකතු වෙලා තියෙන වතුර උරා ගන්න පේපර් ටවල් ටිකක් දාන්න ඇතුළට. ඊට පස්සේ අපි මේ විදියට මේකට ලේබල් එකක් හදා ගන්න ඕන. ඒකේ මේ මයික්‍රෝ ග්‍රීන්ස් එකේ නම, හාවෙස්ට් කරපු දවස, ඒ වගේම පැකින් කරපු දවස, ඔයාගේ නම, ඒ වගේම කන්ටැක්ට් ඩීටේල්ස්, මේකේ බර අනිවාර්යයෙන්ම සඳහන් වෙන්න ඕන. ඉතින් මේ විදියට පැක් කරපු මයික්‍රෝ ග්‍රීන්ස් ටික කොයිම වෙලාවකවත් රස්නේ තියෙන තැනක තියන්නේ නැහැ. සෙල්සියස් 5-10 වගේ උෂ්ණත්වයේ තියෙන සීතල තැනක තමයි තියන්න ඕන. හොඳට මතක තියාගන්න හැම දෙයකම රෙකෝඩ් එකක් තියාගන්න. ඒ කියන්නේ ඔයාලා මොනවද හිතෙව්වේ, කවදාද හිතෙව්වේ, කවදාද හාවෙස්ට් කරේ, කාටද මේවා විකුණන්න දුන්නේ, කොච්චර ක්වොන්ටිටි එකක් දුන්නද, අන්න ඔය වගේ දේවල් සටහන් කරලා තියාගන්න. හැම වෙලාවෙම අපේ කස්ටමර්ස්ලා බලාපොරොත්තු වෙන දේ ගැන තමයි අපි හිතන්න ඕනේ. ඒ කියන්නේ මයික්‍රෝ ග්‍රීන්ස් ටික හොඳ පිරිසිදුව කොළ පාටට නැවුම්ම තියෙන්න ඕනේ. මේ වගේ පස්, වැලි, මඩ, වතුර තැවරිලා තියෙන්න බෑ. ඒ වගේම තමයි මේ වගේ කිසිම වෙලාවක ගඳක් එන්න බෑ. අනිත් එක තමයි යාලා බලාපොරොත්තු වෙනවා හරියට විස්තර තියෙන ලේබල් එකක්. ඉතින් මම ඔය කියපු අවශ්‍යතා ටික ඔයාලට සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන් මේකට පොඩ්ඩක් try කරලා බලන්න. මට එකක් අමතක වුණා පොඩ්ඩක් හොයලා බලන්න මේක පටන් ගන්න බිස්නස් පර්මිට් එකක් ඕනද කියලා. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න අනිත් අයටත් පොඩි අයිඩියා එකක් ගන්න.